ඉතාමත් අලංකාර සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි මාවතට එලියක් ආශිර්වාද වචනයේ සමගයි මුණ ගැහිලා සිටින්නේ. ශුද්ධ බයිබලයේ හිතෝපදේශ 10 වන පරිච්ඡේදයේ 12 වන පදය. වෛරය දබර උපදවයි. එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි. හලෙලුයා. මිනිස් සම්බන්ධතා පිළිබඳ ඉතාමත් ගැඹුරු ආත්මික සත්‍යයක් මේ වචනය තුල අපිට දකින්න තියෙනවා. අපගේ හදවතේ තිබෙන දේ අපගේ වචන වලින්, ක්‍රියාවලින් සහ සම්බන්ධතාවලින් ප්‍රකාශ වෙනවා. වෛරය දබර උපදවයි. වෛරය කිසි විටකත් අපිට සමාදානයක් ගේන්නේ නැහැ. අමනාපකම් වර්ධනය කරනවා. සුළු ප්‍රශ්නයක් වුණත් විශාල ගැටුමක් බවට වෛරය තුලින් පත් වෙන්න පුළුවන්. පවුල්වල මිත්‍රත්වයන් සහ සභා තුල බෙදීම් ඇති කරන්න පුළුවන්. කෝපය, පලිගැනීම, අමනාපකම වඩා වෛරය තුලින් වැඩි වෙන්න පුළුවන්. වෛරය ඇති තැන බොහෝ විට සමාවක් නැහැ, සාමය නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ වීමද අඩුව පවතිනවා. ප්‍රේමය සියලු වැරදි වසයි. මෙහි වසයි කියන වචනය යෙදුනහම සමහර විට ඔබට හිතෙන්න පුළුවන් වරද අනුමත කිරීමක් හෝ සැඟවීමක්. සමාව දීම, කරුණාවෙන් කටයුතු කිරීම සහ සම්බන්ධතාවය ආරක්ෂා කිරීමටයි ප්‍රේමය සියලු වැරදි වසයි කියන ඒ වචනය මෙහි ප්‍රකාශ වෙලා තියෙන්නේ. සැබෑ ප්‍රේමයක් අන් අයගේ දුර්වලකම් ඉවසනවා. ඒකයි ප්‍රේමය සියලු වැරදි වසයි. ඒ අය අතින් යම් අඩුපාඩුකමක් වුණත් ඒ දුර්වලකම ප්‍රේමය නිසා ඉවසනවා. වරදක් සිදු වුණාම පලි ගැනීමට යන්නේ නැහැ. සමාව දීමට ප්‍රේමය තියෙන කෙනා නිතරම සූදානම්ව සිටිනවා. බිඳුණු සම්බන්ධතා ප්‍රේමය ඇති තැන නැවත ගොඩ නැගෙනවා. අපිට ලැබී තිබෙන විශාලතම ආදර්ශය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි පව්කාරයන්ව සිටියදීම උන්වහන්සේ අපට ප්‍රේම කරා. අපේ පව් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දුන්නා. ඒ ප්‍රේමය අපටත් අන් අයටත් පෙන්වන්න උන්වහන්සේ අපිට ආදර්ශයක් වුණා. අද ඔබගේ මගේ ජීවිතේ ඒ ප්‍රේමය තියෙනවද? අපගේ හදවතේ වෛරය, අමනාපය හෝ කෝපය රඳවාගෙන ඉන්නවද කියලා නිතරම අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. තිත්තකමක් තියෙනවද? යම් කෙනෙක් එක්ක ගැටුමක් තියෙනවද? අභ්‍යන්තරේ වෛරයක් තියෙනවද? මේවා හැම වෙලේම සෝදිසි කිරීමකට පත් කරන්න ඕනේ. මොකද ස්වාමින් වහන්සේගේ ප්‍රේමයට ඇතුළත් වෙන්න බැරි වෙලා යනවා. ප්‍රේමය තෝරගන්නා පුද්ගලයා ගැටුම් වලට යන්නේ නැහැ. සාමය ඇති කරන්න උත්සාහ කරනවා. සමාව දෙන හදවතක් ඒ පුද්ගලයා ළඟ තියෙනවා. දෙවියන් වහන්සේගේ ස්වභාවය ප්‍රකාශ වෙනවා. එහෙනම් ඔබේ මගේ හදවත අද ස්වාමින් වහන්සේගේ ප්‍රේමෙන් පිරීලා තියෙනවද? අපි යාඥා කරමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ ප්‍රේමවන්ත දෙවි පියාණනි, වෛරය සහ අමනාපය අපගේ හදවත් වලින් ඉවත් කරන්න. සමාව දෙන, ඉවසන, ප්‍රේම කරන හදවතක් අපට ලබා දෙන්න. අපේ ජීවිතය තුළින් ඔබ වහන්සේගේ ප්‍රේමය අන් අයට දකින්ට ඉඩකඩ සලස්වලා දෙන්න. අපිව ඒ උදෙසා සූදානම් කරන්න. පියාණනි, අපි ඔබට යටත් වෙනවා, බාර වෙනවා, කැප වෙනවා. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. අද දවසේ මේ අලංකාර වචනය ඔබගේ පාදයට පහනක්, මාවතට එලියක් වේවා. ජේසුස් පිටයි.